මීටර එකක් වන ඝන ලෝහ කෘත්‍යයක් මුහුදේ ගිලී ඇත. ඝන ලෝහ කෘත්‍යයක් මොකද වෙලා තියෙන්නේ? මුහුදේ ගිලිලා තියෙනවා. ගිලී ඇත. මේ නැවත ආධාරකයක් නැවත නෙමෙයි නැවත ආධාරයක්. ඉහළට ගැනීමට හරස්කඩ වර්ගඵලය වර්ග මීටර එකක් වන වාණී කම්බියක් යොදා ගනී. කම්බිය දිග 10 මීටර වේ. ලෝහය සාදය ඇති ද්‍රව්‍යයේ ඝනත්වය මෙච්චරයි. කොච්චරද? 1000 ඝන මීටර 4000 ඝන මීටර කිලෝග්‍රෑම් වේ. මුහුදු ජලයේ ඝනත්වය 1000 ඝන මීටර කිලෝග්‍රෑම් වේ. කම්බිය යම් ආකාරයකට ඔන්නෝමයි කියලා මලවලින් කියනවා. මලගිරියේ මහරජාණන් කියන්නේ සිද්ධියේ නැවක් තියෙනවා. මම නැව් අඳින්න ගන්නෑ. ඒ හින්දා මම අඳිනවා ඔරුව. ඔරුවට දානවා මොකක්ද? ට්‍රේන් එක. ඔරුවට ට්‍රේන් එකක් දාලා මෙන්න මේ ඔරුව කෙරවලේ ගැට ගහලා තියෙනවා. දිග පළල උස එහෙම නේද කියන්නේ? නෑ. පැත්තකට ගණන් මීටර එකයි. දිග පළල උස. මේක අමාරුවෙන් ගැටලා මේකේ තියෙන මොකද්ද? රත්තරන් ගොඩාක් කියලා ගන්න යන්නේ අම්මු යකට කුටි. කොච්චරද යන්නේ ගණන්තේ? 4000යි. කිලෝග්‍රෑම් ඝන මීටරයක. ඝන මීටර කිලෝග්‍රෑම් 4000. හරි. දැන් මොකක්ද වෙන්නේ? මෙයාගේ යම් ආපාකය කොච්චරයිද? දෙක වැඩි කිරීම 10 කියන බලයෙන් 11 වෙනි බලයෙන් දෙක වැඩි කිරීම 10 11 බලය මෙයාගේ මොකද්ද? යම් ආපාකය. එච්චරද? මෙයාගේ හරස්කඩ කොච්චරද වෙන්නේ? 1 සෙන්ටිමීටර් ගන්න මට නිකන් හරිනේ වගේ වැඩි කිරීම කීයද? හරස්කඩ වර්ගඵලයෙන් වර්ග මොකද්ද? ඍණ 4යිනේ මීටර වර්ග. තව මොනවාද? අපිට ඕනේ මේක තවනේ. මොකක්ද ඕනේ මේක? ඕනේ මේක තමයි මෙයා 4000යි නම් මම මේ දැනට පොඩි තියෙන එකක් කියන්නේ. ඒක අනිත් ටික පස්සේ හදාගන්න. මෙයාගේ ස්කන්ධය 4000යි නම් කිලෝග්‍රෑම් 4000යි ඝනත්වය 4000යි නම් මෙයාගේ ස්කන්ධය හොයාගත්තේ කියලා. පුළුවන් කොහොමද? රෝ සමානයි m බෙදීම v. m බෙදීම v. පැහැදිලි? රෝ කියන්නේ ඝනත්වය. 4000 සමානයි m බෙදීම v කියන්නේ කොච්චරයිද? v කියන්නේ 1 නේද? ඝන මීටර එකයි. තේරුම් නැත්නම් පූර්ණ වශයෙන් අප හැදෙලා කියන්නේ අර්ධ වශයෙන් අප හැදෙලුනොත් ටිකක් අහගෙන ඉන්න. එහෙම ඉතලා විශාල ප්‍රශ්නයක් නම් මම දන්නේ නැහැ. මෙතෙන් දෙන්න ආවට පස්සේ වාට තේරෙනවා මෙයාගේ ස්කන්ධය 4000යි. මොනවාද? කිලෝග්‍රෑම්. දැන් යකඩුවේ බරක් හරි. අපි මෙච්චර කාලයක් මේව ඉස්සේ වයිගෝලේ. හවුද? වයිගෝලේ ඔස්සරවට තමයි කතා කරන්නේ. මෙන්න මෙහෙම එකක් තියෙනවා. ජලයේ ඝනත්වය කොච්චරද? 1000යි ලිටර. ජලයේ කියන්නේ මුළු ජලයේ කියලා තියෙන 1000යි කියලා. ආකින්දිස් කියලා පොරක් දවසක් කියලා තියෙනවා කොහොම කතාවක්. වස්තුවක් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් ජලයේ ගිලී පාවෙන විට එම වස්තුව මගින් විස්ථාපිත තරල පරිමාණයේ වර වස්තුවේ මොකක්ද? වස්තුව මත ඇති කරන උඩුකුරු තේරුමට සමාන වෙනවා. තේරුණාද කියන්නේ? වස්තුව පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් ගිලී පාවෙන විට කොහේද කියලා නැත්නම් පාවෙන. ඒ වස්තුව මගින් විස්ථාපනය කර එළියට දාන තරල පරිමාණයේ බර සමානනවා වස්තුව මත තරලය මගින් ඇති කරන උඩුකුරු තෙරපුමට. ඒ කියන්නේ
ඔයාලට තේරෙන්නේ නැති. රබර් බෝලයක් මෙහෙම ඇතෑරියොත් බිම වැටෙනවා. රබර් බෝලයක් අරන් මේ වතුරේට ඇතෑරියොත් බිම වැටෙන්නේ නැහැ. තේරෙනවද? විශාල කියන අර පඩියේ උඩට නංගලා පයින් යවුවොත් බිම වැටෙනවා. බිමට වැටෙනවා. විශාල අරන් ගිහිල්ලා මොකක් උඩද? පීනුම් දනාගේ ගැටයකට තියලා පයින් යවුවොත් ඒ බිම වැටෙනවා. කොහොමද වැටෙන්නේ? කණාකේට වැටිලා හිමිහිට ගිහිල්ලා කියලා. වේගෙන් වදින්නේ. පැහැදිලිද? වේගෙන් වදින්නේ නැහැ හිමිහිට යන. හැබැයි ඒක ගිලෙනවා. එතකොට ඔයාලට තේරෙනවද වායු ගෝලයේ යන වේගයේදී අඩු වෙනවා. ඒ කියන්නේ වතුරට වැටෙනකොට කවුද එකකින් උඩට තල්ලු කරනවා. තල්ලු කරන ගමන් තමයි හිමිහිට. එහෙනම් ඒ උඩට තල්ලු කරන බලයට තමයි අපි දැන් උඩුකුරු තෙරපුම් කියලා කියන්නේ. දැන් මේ ඉස්සරහට ඒක තමයි. හරි. උඩුකුරු තෙරපුම් බලය සමාන නම් මොකටද? ඔයාගේ මුළු ඇඟේ ප්‍රමාණය එළියට තල්ලු වෙන්නේ නැත්නම් උඩට ඉස්සෙන වතුර ප්‍රමාණය බල. ඉස්සෙන වතුර ප්‍රමාණය සමාන වෙනවා පරිමාව සමාන වෙනවා ඔයාගේ ඇඟේ පරිමාව. තේරෙනවද? එහෙනම් මේක සම්පූර්ණයෙන්ම ගිල්ලා දෙන මෙයාගේ එළියට තල්ලු කරල පරිමාව කොච්චරද? එළියට තල්ලු වෙච්ච තල්ලු පරිමාව. මෙයාගේ පරිමාව නේද? මෙයාගේ පරිමාව කියන්නේ ඝන මීටර එකක්. අනිත් එකක් එළියට තල්ලුවොත් ඒ එළියට තල්ලු වෙච්ච වතුර ප්‍රමාණය සමානව දුරුත් වෙනවා. ඒ ප්‍රමාණය වල ස්කන්ධය වලට අනිවාර්යයෙන්ම අපිට රෝ සමානයි m බෙදීම v මතුවන්න පුළුවන්. ඒයි මෙයාගේ w වලට මොකක්ද? රෝ එක 1000. එහෙනම් mw v එක 1යි. එහෙනම් කොච්චරද? කිලෝග්‍රෑම් 1000ක් තමයි මෙයක් තියෙන්නේ. මේ තියෙන බරද? නෑ. මේ තියෙන මොකක්ද? ස්කන්ධය. එහෙනම් බරේ ඉන්නව නම් මොකද වෙන්නේ? ගුරුත්වාකර්ෂණ බලය වැඩි වෙනවා. මෙයාගේ බර කොච්චරද? 10000යි මොනවාද? නිව්ටන්. නිව්ටන් 10000. මෙයාගේ දැනට තියෙන බර කොච්චරද? දැන් තන්තුවේ ඉලිලා තියෙන වෙලාවේ මෙයා මෙන්න මේ තන්තුවේ ඉලිලා තියෙන වෙලාවේ මේ වෙලාවේ මෙයාට තියෙන්න ඕන 40000ක නිව්ටන් කියලා පල්ලෙහාට බලන්න. හැබැයි ඒ අතරම වතුරේකින් මොකක්ද කරලා තියෙන්නේ? උඩට සපයලා තියෙනවා නිව්ටන් 10000ක බලය. හරිද? දැන් එතකොට ඉතුරු ටික මේ තන්තුවේ තියෙන ආතතිය. හරිද? ආතතිය කොච්චරද? ආතතිය සමානයි. නැත්නම් අපි මෙයා නිශ්චලයි කියලා ගත්තොත් බිඳුව සමාන වෙනවා. උඩට තියෙන ඒවා දාන්න මම උඩට දානවා. t නෑ යට නම් දේශි යට ඇතුලේ තියෙන ඒවා දාන්න. t එකට මොකක්ද වෙන්නේ? ඍණ t. ඍණ t. දාන්න මොකක්ද වෙන්නේ? පහළට තියෙනවා 4000 40000 ආය උඩට තියෙනවා 10000 කීයද මෙතන? එතකොට t ගියාගේ සමාන t මෙහෙට වෙනවා දාලා වෙනවා 3000 නිව්ටන් කියලා. පැහැදිලිද? තේරෙනවද? ඒ කියන්නේ දැන් ඔලුවට එන්න ඕනේ. තන්තුව ඇදලා ඉන්න කොච්චරද? නිව්ටන් 30000 නෙමෙයි 30000 කේස් එකක් තියෙනවා. මොකද මහින්ද රාජපක්ෂ කියන්නේ මේ පොඩ්ඩක් ඉන්ෆර්මේට් කරනවා දැන් යන්නේ. හරි. එතකොට දැන් අහන්නේ මුහුදේ ඇටි ඔසවන විට එනම් මුහුදු පත්‍රයේ නොගැටි ඇති විට කම්බියේ විතතිය ගණනය කරන්න. කම්බියේ දිග කොච්චරද? මීටර 10යි. දැන් ඉතින් ආයේ කතන්දර නෑ මොකද්ද? F බෙදීම A සමානයි යම් මාපාංකයේ වරක් E බෙදීම L. අපිට E ඕන කරාම E සමානයි මොකද්ද? F L බෙදීම A y. ආදේශය මොකක්ද ආදේශ කරන්නේ? 30000යි L 10යි A හරස්කඩ වර්ගඵලය මොනවාද දීලා තිබ්බේ? අන්න අර මම ලියුවා කොහෙද දැනද? අර තියෙන්නේ කොච්චරයි කියලාද? එක වැඩි කිරීම 10 × 4යි. එක වැඩි කිරීම 10 × 4යි
වැඩි කිරීමයි යම්මගේ කොච්චරද කියලා තිබ්බා. දෙක වැඩි කිරීම 10 11. දෙක වැඩි කිරීම 10 11. ඇදෙනවනම් ඇදෙන්නේ නැත්නම් නැති. අන්න. තේරුණාද? පූර්ණ වශයෙන් හදන්න. අර්ධ වශයෙන් නම් හදන්න එපා. පිටිපස්ස බලපුවම විශාල ප්‍රශ්නයක් වෙනවා. හරිනේ? සුළු කරගන්න. මම මෙතනින් නවත්තනවා. මම කරන්න බෝඩ් එක ලියා ගන්න ඕනේද?